සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අපි අද වීඩියෝ එකෙන් අරන් එන්නේ ඔයා නුවරඑළිය පැත්තේ ගිහිල්ලා නවතින්න මිල අඩුවටම තැනක් හොයනවා නම් බලන්න ඕන වීඩියෝ එකක්. අපි අද අරන් ඇවිල්ලා තියෙන්නේ මැතිවරණ කොමිසම් සභාව මගින් නුවරඑළියේ පවත්වාගෙන යන සංචාරක බංගලාව ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. නුවරඑළිය බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා ජයතිලක මාවතේ මීටර් 800ක් විතර එනකොට ඔයාට මෙතනට එන්න පුළුවන්. මේ සර්කිට් බංගලෝ එක තියෙන්නේ නුවරඑළිය මැතිවරණ කොමිසම් සභා කාර්යාලය ආසන්නයේමයි. මෙතනදී ඔයාට 3 දෙනෙකුට ඉන්න පුළුවන් රූම්ස් දෙකක් බලා ගන්න පුළුවන්. මැතිවරණ කොමිසම් සභාවේ නිලධාරියෙක් බුක් කරනවා නම් එක දිනකට රුපියල් 2000ක් වන අතර වෙනත් ආයතනයක නිලධාරියෙක් බුක් කරනවා නම් රුපියල් 4000ක් වෙනවා. ඉතින් මෙතන ඉඳලා ග්‍රෙගරි පාර්ක් එකට කිලෝමීටර 3.5කුත් ලවර්ස් ලීප් දියඇල්ල බලන්න යනවා නම් කිලෝමීටර 3ක දුරකුත් අග්ගල උද්භිත උද්‍යානයට කිලෝමීටර 10ක විතර දුරකුත් තියෙනවා. ඔයාලට මෙතන බුක් කරගන්න හා වැඩි විස්තර දැනගන්න අවශ්‍ය සියලුම දුරකථන අංක අපි වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වගේ ලංකාවේ මිල අඩුම සහ හොඳම හොටෙල් ගැන වීඩියෝ එකක් අරගෙන නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්න. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.